සුබම සුබ දවසක් යාළුවනේ. මම අද ගෙනාව පැකේජ් එකක්. අද අංක දාන්නේ මම පැකේජ් එකක් ගෙනාවා. බලමු අපි කොහොමද පැකේජ් එකේ ලාභ කියලා හිතෙනවනම් නිරෝගී කියලා හිතෙනවනම් මට ඕඩර් එකක් දාන්න. මුළු පැකේජ් එකම ප්ලාන්ට් කීපයක් තියෙනවා. ඒ ඔක්කොම ප්ලාන්ට්ස් දෙනවා මම රුපියල් 1300කට. අපි බලාගෙන යමු එපීෂියා රතු පාට මලක් පිපෙන ප්ලාන්ට් එක. කැලතියා අලුත් වර්ගයක්. මේකේ ප්ලාන්ට් තියෙනවා එකයි දෙකක් තියෙනවා. මෙතන හැංගින් පොට් එකට දාන්න පුළුවන් දුඹුරු පාට ඒත් අලුත් එක්කෙනෙක් දුඹුරු පාට මේ කොලේ ටිකක් දුඹුරු පාටයි දිග වැලක්. ඊට පස්සේ සැන්ඩ්‍රියානා පොට් එකක් තියෙනවා. ඊගාට කැලතියා තවත් වර්ගයක්. ඊට පස්සේ ඇලුකේෂියා එතන පඳුරක් තියෙනවා. කොළ දෙකයි තව දැල්ලක් එන ගමන්. බිගෝනියස් මේකේ නම් පැල තියෙනවා 4-5ක්. ඒ පොට් එක තියෙනවා. ඊට පස්සේ කහ කරඳ ගහක් තියෙනවා. තව තියෙනවා මෙතෙන්ට මේ පැකේජ් එකට කැක්ටස්. මේක නම් හැංගින් පොට් එකකට දැම්ම නම් ලස්සනයි වැල වගේ යනවා. කොලේ මේ හරි ඝනයි. මේ ප්ලාස්ටික් වගේ. පැල දානවා හොඳට. ඊට පස්සේ තියෙනවා ඇෆ්‍රිකන් වයලට් නිල් පාට මලක් පිපෙන පැලයක්. නිරෝගීව වැටලා තියෙන්නේ. තව මල් ආසන්නයි. මේකත් තියෙනවා පැකේජ් එකට. ඊට පස්සේ තවත් කැලතියා වර්ගයක් තියෙනවා. මොනර් කීලි. මේක නම් පැලේ චූටි හොඳ මේ තියෙනවා හොඳ මූල පද්ධතිය. කියන්නේ අලර් තියෙනවා. තව මේකෙන් පැල ගොඩක් මතුවෙනවා. ඊට පස්සේ තව තියෙනවා ලස්සන මේ කහ පාට විස්තර ශාකයක්. මේකත් තියෙනවා මේ පැකේජ් එකට. ඊට පස්සේ තියෙනවා මේ අයිරිස් ප්ලාන්ට් එක. මේක නම් කහ පාට මලක් තමයි පිපෙන්නේ. තිබුණු මල් පර වෙලා මේ එතන තියෙනවා පැල දෙකක්. ඊගාවට තියෙනවා වින්කා. අවුසරට එක හම්බෙලා වගේ වින්කා රෝස පාට මලක් පිපෙන්නේ. වින්කා පැලයයි. ඊට පස්සේ තව තියෙනවා උස ඇග්ලෝනිමා ගහක්. ඒක නිරෝගීව වැටලා තියෙන ඇග්ලෝනිමා ගහක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා කෝලියාස් යාළුවෙක්. ඒකත් නිරෝගීව වැටලා තියෙන්නේ. අවසානයේට තියෙනවා මේ පැකේජ් එකට කටු නැති පොපි උස යන ගහක්. ඒකේ මලුත් තියෙනවා. මල් හැමදාම පිපෙනවා. තද අවුවට ඔරොත්තු දෙනවා. ඒකයි. ඉතින් යාළුවනේ මේ පැකේජ් එක ඔයාලට ලාභයි කියලා හිතෙනවනම් නිරෝගී කියලා හිතනවනම් මට ඕඩර් එකක් දාන්න. මම සබ්ස්ක්‍රයිබ් කරපු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. සුබම සුබ දවසක්.